හොඳයි. අපි අද කතා කරන්නේ බර අඩු කරගන්න ඉන්න ඔයාලට විශේෂ මාතෘකාවක්. ෆැට් ෆ්‍රීසින්. ඒ සම්බන්ධව කතා කරන්න අපිත් එක්ක ඉන්නවා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ශශංක රත්නායක. ඩොක්ටර්. අයිබෝන් ඩොක්ටර්. අයිබෝන්. ඩොක්ටර් මොකද්ද මේ ෆැට් ෆ්‍රීසින් කියන්නේ? ෆැට් ෆ්‍රීසින් එහෙම නැත්නම් අපි කියන කූල් ස්කල්ප්ටිං කියලා. එතකොට මේක සාමාන්‍යයෙන් සුලභ පාවිච්චි කරන එක. අපිට සත්කමක් නැතුව ශරීරයේ යම් කිසි තැනක තියෙන මේදය අඩු කරගන්න ඕන නම් මේ ප්‍රතිකාරය සඳහා යොමු වෙන්න පුළුවන්. ඒ කිසි වැරැද්දක් නැහැ. හැබැයි මේක තේරුම් ගන්න ඕනේ. මේක කරනකොට මේ සම්බන්ධයෙන් අවබෝධයක් ඇතුව කරගන්න ඕන හොඳයි. නැත්තම් අපි දැකලා තියෙනවා මේ අර සත්කම් වලට බය කරලා අපි දැන් ශරීරයේ තියෙන අනවශ්‍ය මේදේ අයින් කරගන්න තියෙන ඉතා සාර්ථක ක්‍රමයනේ ලයිපොසක්ෂන්. ඔව් අපි කලින් කතා කරලා තියෙනවා ඩොක්ටර්. ලයිපොසක්ෂන් එකට බය කරලා එහෙම කරගන්න නැතුව මේක මේ ඉතාම ලේසියෙන් මැජික් එකක් වගේ කරගන්න පුළුවන් කියලා ඇඩ්වර්ටයිස් කරනවා. ඉතින් ඒක නිවැරදිම නැහැ. එතකොට කූල් ස්කල්ප්ටිං එහෙම නැත්නම් ෆැට් ෆ්‍රීසිං වලින් කරන්නේ අපිට අඩු කරගන්න අපි හිතමු ලව් හැන්ඩල් එක කියලා. ඒ ප්‍රදේශයට ෆ්‍රීස් කරනවා. එතන උෂ්ණත්වය ගොඩක් අඩු කරලා එහෙම කරපුවාම මේ මේද සෛල අකර්මණ්‍ය වෙනවා. අකර්මණ්‍ය වෙලා මේ මේද සෛල වල තියෙන මේදය ඇඟින් ශරීරයෙන් බැහැර වෙලා යනවා. කියන්නේ සමහරට මූත්‍රා මාර්ගය හරහා හෝ එහෙම බැහැර වෙලා යන්න පුළුවන්. ඒතර ඒක තමයි ක්‍රමය. එතකොට මේ කූල් ස්කල්ප්ටින් දැන් අපි ලයන ලයිපොසක්ෂන් එක කරොත් මේ සත්කමෙන් පස්සේ කන්නඩි ඉස්සරහට ගිහපුවාම බොඩි එකේ ෂේප් එක අපහුව ඇවිල්ලා තියෙනවා. අපිට අයින් කරගන්න බැරි මේ දෙය අයින් කරලා ලයිපොසක්ෂන් එක. ලයිපොසක්ෂන්. ඒ වගේම අපිට දැන් මේ අයින් කරන මේ දෙය අරගෙන ස්කල්ප්ටිං එහෙම නැත්නම් අපිට පුළුවන් කෙනෙක්ගේ තට්ටම් ප්‍රදේශය එහෙම නැත්නම් වෙනත් තැනක් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ලස්සනට හදන්න පුළුවන්. වොලියුමයිස් කරන්න පුළුවන්. ඒකට යොදා ගන්න පුළුවන් අර ෆැට් එක. ඒ ෆැට් එක යොදා ගන්න පුළුවන්. ඒතකොට බොඩි ෂේප්ස් අපි මීට කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. රේෂියෝස් ගැන කතා කරලා තියෙනවා. ඒවා හදන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉතා සාර්ථක ක්‍රමයක්. සත්කම් වලට බය සහ සත්කම් වලට යොමු වෙන අපහසු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඩවුන් ටයිම් එකක් තියෙනවා. මේක කරාට පස්සේ යම් කිසි කාලයක් රෙස්ට් කරන්න ඕන. දැන් මේක ඇඩ්වර්ටයිස් කරන්නේ කූල් ස්කල්ප්ටිං කියන එක. කූල් ස්කල්ප් කරලා ඇවිල්ලා ඊට පස්සේ ඔයා වැඩ කර ඉන්න අතර ඔයා ඊමේල් චෙක් කර ඉන්න අතර එහෙම නැත්නම් ඔයා වෙන මොකක් හරි දෙයක් කරන අතර බලන් ඉද්දි ෆැට් එක දිය වෙලා යනවා. ඉතින් බලන් ඉද්දි එහෙම දිය වෙලා යන්නේ නැහැ. ෆැට් එක මේකට සාමාන්‍යයෙන් සමහරලාට මාස 3ක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක ට්‍රීට්මන්ට් එකක් කරලා මාස 3ක් වගේ කාලයක් යනවා. ඉතින් මාස 3ක් වගේ කාලයක් යන එකට කැමති නම් ඉතින් කූල් ස්කල්ප්ටිං කරාට කමක් නැහැ. ඒ කියන්නේ ඩොක්ටර් ඒ මාස 3 ඇතුළත අපි කරන්නේ එක ට්‍රීට්මන්ට් එකයි. ඔව්. මේ ළඟ ගහලා එහෙම කරන්න බෑ. ඒතකොට ලයිපොසක්ෂන් එකකින් අපිට එකපාරම අපි කියමු පැය 24ක් ඇතුළත ගන්න පුළුවන් ප්‍රතිලාභය අරක කෙලින්ම මාස 3ක් යනවා ගන්න. දැන් එක සෙෂන් එකකින් මේක සම්පූර්ණයෙන්ම අඩු වෙලා යනවා කියලා එහෙම හිකුත් නැහැ නේ. ඒක සෙෂන් ගන්න මම හෙවි ඩොක්ටර්. ඔව් සෙෂන් ගන්න හරියටම කියන්න බෑ. සමහර 3ක් වෙන්න පුළුවන් 4ක් වෙන්න පුළුවන්. ඒක තියෙන මේ දේ ප්‍රමාණයට සහ එක එක්කෙනාගේ ශරීරයකට ප්‍රතික්‍රියා දක්වන විදිහ අනුව. ඔව්. ඒතර ඒක හරියටම එහෙම කියන්න අමාරුයි. එතකොට ලයිපොසක්ෂන් වලින් කරන දෙයි කූල් ස්කල්ප්ටිං කරන දෙයි දෙකක්. ඉතින් ලයිපොසක්ෂන් වල වෙනම වාසි ටිකක් තියෙනවා. හැබැයි ඉතින් සත්කමක් ඒ වගේම සී නැති කරලා කරන්නේ. ඩවුන් ටයිම් එකක් තියෙනවා. වේදනාව යම් කිසි කාලයක් යනකම් දැනෙනවා. සහ ගොඩක් වෙලාවට අපිට බෙඩ් රෙස්ට් කරන්න බෙඩ් රෙස්ට් සේවිත අඩු ගානේ වැඩට යන්න නැතුව දවස් කීපයක් ඉන්න සිද්ධ වෙනවා. ඊළඟට ප්‍රෙෂර් ගාමන්ට් එකක් ඇඳගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන විදිහටම බොඩි ෂේප් එක ගන්න පුළුවන්. ගන්න පුළුවන් ලයිපොසක්ෂන් එක. අපි දැන් 360 ලයිපෝ කරගත්ත කට්ටිය 360 ලයිපෝ and BBL ඒ කියන්නේ බ්‍රසීලියන් බට් ලිෆ්ට් කරගත්ත කට්ටිය ඊළඟට සමහරුන්ගේ කෙන්ඩ ප්‍රදේශයේ සමහරට කෙට්ටුයි. ඒ වගේ ඒවත් තියෙනවාද ඒවා ලස්සනට හදන්න පුළුවන් මේ අයින් කරන මේ දේ. එහෙම chance එකක් නැහැ කූල් ස්කල්ප්ටිං වල. ෆැට් එක දී වෙලා යනවා විතර. ඉතින්
පොඩි ප්‍රමාණයක් පොඩි කෑල්ලක අපි තුන් ලව් හැන්ඩල් එකේ වගේ විතරක් තියෙන ෆැට් එහෙම අයින් කරන්න පුළුවන්. දැන් කෙනෙක් හිතනවා නම් කිලෝ 10ක් 15ක් අඩු කරගන්න පුළුවන් කියලා මේ ෆැට් ෆ්‍රීසිං වලින් ඒක නම් වැරදි. ඒක එහෙම කරන්න බෑ. අනිත් එක ෆැට් ෆ්‍රීසිං කරා කියලා ඉවර වෙලා ඔයගේ බර අඩු වෙන්නේ නැහැ. ඩයට් කන්ට්‍රෝල් එක ඒ සියල්ල සිදු කළ යුතුයි. ඒකත් එක්ක තමයි ශරීරේ බර අඩු කරගන්න පුළුවන්. මොකද ලයිපොසක්ෂන් එකෙන් අපි මේද සැලි ඉවත් කරනවානේ. මේ සැලි ඉවත් කරපුවම ඒකෙන් කියන්නේ මේ සැලි ඉවත් කරන හින්දා ඔයාලට ඕන තරම් කන්න පුළුවන් කියන මේ සැලි ඉවත් කිරීම නිසා බර අඩුවීමක් යම්කිසි මට්ටමකට වෙනවා. එතකොට ડોක්ටර් දැන් ඔය මේදේ ඉවත් වෙනවා කියන්නේ අභ්‍යන්තරයෙන්නේ. එතකොට ඉවත් වෙද්දී ශරීරයට ඒ කියන්නේ මොකද්ද අපහසුතාවයක් හරි නැත්නම් ඒ සම්බන්ධයෙන් මොකක් හරි සයිඩ් ඉෆෙක්ට් හරි මොනවා හරි තියෙනවද ෆැට් ෆ්‍රීසිං වලදී? ෆැට් ෆ්‍රීසිං වලදී මෙහෙමයි. ෆැට් ෆ්‍රීසිං වලදී සමහර වෙලාවට හැමත හානි සිද්ධ වෙන්න පුළුවන් සමහරවිට. ඒක හරියට කරේ නැත්නම් එහෙම නැත්නම් මැෂින් එකේ ක්වොලිටි එකේ ප්‍රශ්න හින්දා එහෙම වෙන්න පුළුවන්. කලාතුරකින් වෙන්න පුළුවන් අතුරු ආබාධයක් තියෙනවා. මේ අපි කියනවා ඒකට පැරඩොක්සිකල් ඇඩිපෝස් හයිපර්ප්ලේෂියා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන අපි දන්නවා මේද පටකේ යම්කිසි මෘදු බවක් තියෙනවනේ. මේ මෘදු බව නැතිව ගිහිල්ලා මේ පුද්ගලයන්ගේ අර මේදේ ඊට ඝන තත්යකටපත් වෙනවා. ඒතකොට ඒම කට්ටියට ඩයට් කන්ට්‍රෝල් කරලවත් මොනම දෙයක් කරලවත් මේක අයින් කරගන්න. මේ ලයිපොසක්ෂන් එකක් කළාම තමයි අයින් කරගන්නේ. ඉතින් එහෙම කට්ටිය ඇවිල්ලා අපින් මේ ලයිපොසක්ෂන් කරගන්නවා. ඉතින් ගොඩක් දෙනෙකුට වෙන්නේ කූස් ස්කල්ප්ටින් වලට වියදම් කරලා ඊට පස්සේ ලයිපොසක්ෂන් එක කරගන්න. කරගන්න සල්ලි නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ඒක හින්දා සද්ද නැතුව ඉන්නවා. ඉතින් රැවටිල්ල අපරාධ කියලා. දැන් මිල ගණන් කතා කරොත් දැන් මිල ගණන් කතා කරපු ඉඳන් මම කියන්නේ ලයිපොසක්ෂන් එකට යන මිලයි ඊළඟට ෆැට් ෆ්‍රීසිං වලට යන මිලයි අතර ලොකු වෙනසක් තියෙනවද ડોක්ටර්? මෙහෙමයි. ඇත්තම කතාව නම් ලංකාවේ ෆැට් ෆ්‍රීසිං තියෙන මැෂින්ස් ගොඩක් ඒවා ක්වොලිටි ඒවා නෙමෙයි. සාමාන්‍යයෙන් ඔරිජිනල් ක්වොලිටි ෆැට් ෆ්‍රීසිං මැෂින් එකක් ඉතා විශාල මුදලක් වෙනවා. ඒ හේතුව හින්දාම තමයි ගොඩක් ලංකාවේ නැහැ එහෙම ඒවා. ඔරිජිනල් ලේබර් මම දන්න තරමින් එකම එක තැනක විතරයි තියෙන්නේ. ඒතර එතන විශාල මුදලක් ඒක අය කරනවා. ලක්ෂ 2ක් වගේ ගාණක් අය කරනවා. ඒක ලයිපොසක්ෂන් වඩා මිලක් යනවා. එතකොට එක සෙෂන් එකකින් බෑනේ. ඔව් ඒක හරි. එක සෙෂන් එකකින් බෑ. සෙෂන්ස් 3ක් කරොත් එimhe ලක්ෂ 6ක් වගේ යන්න පුළුවන්. නමුත් ලයිපොසක්ෂන් එකට එච්චර ගාණක් යන්නේ නැහැ. හැබැයි ඒත් කැමති කට්ටිය ඉන්නවා. මොකද දැන් ගොඩාක් බිසි කෙනෙකුට ඒක සමහරට හරියන්න පුළුවන්. නමුත් අපි දැන් ගොඩක් බොහොම අමාරුවෙන් සල්ලි හොයාගෙන මේ ශරීරය හැඩ කරගන්න ඉන්න කට්ටියට මේක හරියන්නේ නැහැ. එතකොට ડોක්ටර් දැන් අපි කිව්වා ලයිපොසක්ෂන් එක කරගන්න ඕන. කවුරුහරි අපි කිව්ව ෆැට් ෆ්‍රීසිං කරන කෙනෙක් එනවා. එයාට දැන් ලක්ෂ 6ක් විතර වියදමක් කරන්න නැහැ. එහෙනම් එයා ඊළඟ ඔප්ෂන් එක ලයිපොසක්ෂන්. එතකොට එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ඔව්. ෆැට් ෆ්‍රීසිං කරන්නේ සාමාන්‍යයෙන් ගොඩක් බිසි කට්ටිය. බිසි කට්ටිය. මේ සර්ජරි එකට බයේ නෙමෙයි. ගොඩක් වෙලාවට. හරි හරි. ඒ කියන්නේ කට්ටියට දැන් ගොඩක් බිසි පුද්ගලයෙකුට අපි තුන් එයා ඩයට් කන්ට්‍රෝල් කරනවා ඊළඟට සමහර එක්සර්සයිසස් උත් කරනවා. නමුත් මෙයාට විදිහක් නැහැ මේ සර්ජරි එකක් කරන්න. සර්ජරි එකක් කළා දවස් ගාණක් නිවාඩු දාන්න ක්‍රමයක් නැහැ. එයාට ඒ තරම් කාර්යබහුල පුද්ගලයෙක්ද. ඒ වගේ කෙනෙකුට ෆැට් ෆ්‍රීසිං එක කරලා මේකෙන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හැබැයි ඉතා එක සෙෂන් එකකින් පොඩි ප්‍රමාණයක්. දැන් කාට හරි උමනාවක් තියෙනවා නම් ડોක්ටර්ත් පුළුවන් කරන්නේ ડોක්ටර් කියන්නේ කරන්න පුළුවන්. මගේ අපි ඉතින් ඔපරේෂන් එක කරන්නේ. සර්ජරි පැත්ත. ඒක ඉතින් මම කරන්න ඕනේ නැහැ. ටෙක්නීෂියන්ස්ලා කරන්නේ. වෛද්‍යවරයෙක් කරන්න අවශ්‍ය නැහැ ඒක. කියන්නේ වෛද්‍යවරයෙක්ගෙන් ඒක වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය මත කරනවා මිස. අපි නිර්දේශ කරන්න අපි කෙනෙක් ඇවිල්ලා අපෙන් ඇහුවොත් එහෙම ෆැට් ෆ්‍රීසිං කරාට ඕකේද ડોක්ටර් කියලා අපි ඕකේ කෙනෙකුට ඉතින් අපි ඕකේ එක දෙනවා. දැන් කාට හරි එහෙම උමනාවක් තියෙනවා නම් ඒක ඉස්සලම අහන්න ඕනේ කාගෙන්ද ડોක්ටර් කියන්නේ අපි මොන වෛද්‍යවරයෙක්ගෙන්ද අහන්න ඕනේ. මේ කියන්නේ ප්ලාස්ටික් සර්ජන් කෙනෙක් ළඟට යන්න ඕනේ. සර්ජන් කෙනෙක්ගෙන් ඇහුවනම් කමක් නැහැ. කමක් නැහැ. ඔව්. එතකොට හරි උත්තරේ හම්බෙනවා. කොහොමත් බලෙන් කෙනෙකුට ඔපරේෂන් එකක් කරන්නේ නැහැ. දෙනවා මේ ශල්‍ය මෙනවන විදිහට කරගන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේක තේරුම් ගන්න ඕනේ තමන්ට අවශ්‍ය මොකක්ද කියලා. තමන්ට බර අඩු කරගන්නද අවශ්‍ය? බොඩි ෂේප් එක ගන්නද ඕන? එහෙම නැත්නම් ඩ්‍රැමැටික් රිසල්ට් එකක් ගන්නද ඕන කියන්නේ. එක දවසකින් වැඩේ ගොඩ දා ගන්නද ඕන? එහෙම නැත්නම් ප්‍රතිකාරයක් කරලා මාස 3ක් බලන් ඉන්න ඕන කියන එක තමයි තීරණය. කොහොමත් මේ ෆැට් ෆ්‍රීසිං වලින් මේ බර අඩුවීමක් වෙන්නේ නැහැ කියලා කිව්වනේ. බර අඩුවීමක් වෙන්නේ. නමුත් අපිට කියන්නේ දැන් ලයිපොසක්ෂන් එකක් කරොත් අපිට
මේ දේ දැන් උදරේ තියෙන මේ දේ සමහරවල් ලීටර් 8ක් විතර අයින් කරන්න පුළුවන්. ඊට වැඩියත් සමහරට අයින් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. සමහරවල් ලීටර් 20 දක්වා අයින් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා විශේෂ තත්ත්වයටදී. එහෙම කරන්න පුළුවන්. නමුත් අර වාර්තා පිටවන්න නෙමෙයි ලීටර් 16 ලීටර් 16ක් 12ක වාර්තා පිටවන්න නෙමෙයි. සමහර පුද්ගලයන්ගෙන් කරන්න පුළුවන්. ඒ කරන්න අවශ්‍යයි කරන්න පුළුවන්. මෙගා ලයිපොසක්ෂන් කියලා තියෙනවා. ඒවා ගොඩක් ප්‍රිකෝෂන්ස් අරගෙන කරන්න. ලෝකේම කරනවා. ඒවා මේ ටීවී එකේ දාන්න, පත්තරේ දාන්න මේ මිනිස්සුන්ග මේකට මාකටිං කරන්න ටූල් එක ගන්න නෙමෙයි. මොකද ලයිපොසක්ෂන් කියන එක හරියටම දැනගෙන කරේ නැත්නම් ඒකින් ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. අපි මේත් එක්කම පොඩ්ඩක් කතා කරමු ડોක්ටර් ලයිපොසක්ෂන් ගැනත්. මොකද අපි කලින් වීඩියෝ වල ගොඩක් ලයිපොසක්ෂන් ගැන කතා කරලා තිනවා. මෙතනත් පොඩ්ඩක් අපි කතා කරලා තියාගමු. මොකද දැන් ෆැට් ෆ්‍රීසිං ගැන මේ බර අඩු කරගන්න, ෆැට් ෆ්‍රීසිං කරගන්න එන කට්ටියත් මෙතනදී ලයිපොසක්ෂන් කරන්න ඕනි, බර අඩු කරගන්න ඕනි. ප්‍රධාන වශයෙන් මෙහෙමයි. ඇත්තටම දැන් බර අඩු කරගන්නවා කියන එකනේ ගොඩක් දයට කරගන්න අවශ්‍ය කෙට්ටු වෙන්නනේ ඕන. ඒ කට්ටිය BMI යගේ normalize කරගන්නනේ ඕන. ඉතින් ඒකට මේ cool sculpting හෝ liposuction හෝ ඒක නෙමෙයි ක්‍රමේ. මේ කට්ටිය අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ආහාර පාලනයක් කළ යුතුමයි. ඒකට වෙන ක්‍රමයක් නැහැ. ඉතින් තමන්ගේ තැන්පත් මේ තැන්තලා තියෙන මේකේ ශරීර අනවශ්‍ය මේ දේ අයින් කරගන්න, බර අඩු කරගන්න මේ ආහාර පාලනයක මේක ඉතින් කරයකින් කරන්නත් බෑ. ඩයට් ප්ලෑන් එකක් අරගෙන මේක ෂෙඩියුල් එකක් දාලා මම දෙන්නම් වැඩේ කියලා එහෙම කරන්න බෑ. කියන්නේ ෆැට් ෆ්‍රීසිං කරත් ලයිපොසක්ෂන් කරත් ඩයට් ප්ලෑන් එකකට දිගටම අරන් යන්න ඕනේ. මේ දෙකම කරන්නේ දැන් ස්කල්ප්ටිං නේ. ඔව්. ස්කල්ප්ටිං කියලා කියන්නේ ෂේප් අප් කරනවා කියන එක අපි ස්කල්ප්චර් කියන්නේ ඒක ෂේප් අප් කරනවා කියන එක බොඩි ෂේප් කරන්න පාවිච්චි කරන ක්‍රමයක් තමයි කූල් ස්කල්ප්ටිං කියලා කියන්නේ. ඒක කූල් ඒකින්ද කට්ටියට දාන්නේ හොඳයි කූල්. එහෙමම නෙමෙයි දැන් ඒකේ අපි ෆැට් ෆ්‍රීස් කරලා එතන ඒ අනවශ්‍ය තැන ෆැට් එක අයින් කරන්න පුළුවන්. හැබැයි අයින් කරන ෆැට් එක වෙන තැනකට ගිහිල්ලා කරන ඒක කරන්න බෑ. ඒ මැජික් එක කරන්න බෑ මේ ෆැට් ෆ්‍රීසිං. ලයිපොසක්ෂන් එක අපිට එතන අයින් කරලා වෙන තැනකට ගිහලා බොඩි කන්ට්‍රෝල් ඒක බොඩි එකේ ෂේප් එක ලස්සනට හදන්න පුළුවන්. ඒ chance එක තියෙනවා ලයිපොසක්ෂන් වල. නමුත් මේ එකක්වත් බර අඩු කරගන්න කරන ප්‍රතිකාර නෙමෙයි. ලයිපොසක්ෂන් උනත් ලයිපොසක්ෂන් එකත් බර අඩු කරන්න නෙමෙයි. කෙනෙක් හිතනවා නම් බර අඩු කරන්න තමයි මේ ලයිපොසක්ෂන් කරන්න ඕනේ නැත්නම් මගේ බර අඩු කරගන්න. එහෙම එකක මිත්‍යාවක්. එහෙම කරන්න බෑ. දැන් සමහර කට්ටිය කියනවා මගේ ඇඟේ මේ දේ මෙච්චරක් තියෙනවා මේ දේ අඩු කරගත්තොත් මගේ කිලෝ මෙච්චරක් අඩු වෙනවා. මෙන්න මෙහෙමයි. දැන් අපි හිතමු කෙනෙක් අපි හිතමු කිලෝ 100යි කියලා. හරි. එයා බර අඩු කරගන්න ඩයට් කන්ට්‍රෝල් කරන්න කැමති නැහැ. හරිද? ඒගොල්ලෝ ලොකු බඩක් තියෙනවා. හරි. ලොකු බඩක් තියෙනවා. සමහරට බ්‍රෙස්ට් එකක් තියෙනවා කියන මේ පිරිමි කෙනෙක් ගෙන. ඉතින් එයාගේ අපි හිතමු BMI එක නිකන් දල වශයෙන් අපි හිතමු 30ක් කියලා. හරි. එතකොට එයාගේ ශරීරයේ මට පුළුවන් මේ දෙය අයින් කරන්න සාමාන්‍ය ලීටර් 8ක් උපරිමයකට යටත්ව සේෆ්ලි අයින් කරන්න පුළුවන්. එතකොට ඊට වඩා අයින් කරනවා අපිට ලේ දෙන්න වෙනවා. සමහරවල්ලාට දරි සත්කාරයකට දාන්න වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙන තමයි කරන්නේ නැත්තේ. කරන්න බැරි හින්දා නෙමෙයි. ඔව්. හරි. අර ප්‍රශ්න ඇති වෙන හින්දා. ප්‍රශ්න ඇති වෙන හින්දා තමයි කරන්නේ නැත්තේ. එතකොට ඒකින්ද මේ අනවශ්‍ය දෙයක් නේ ඒක. එතකොට දැන් එහෙම අපි අයින් කරොත් එයාගේ බරත් යම් කිසි මට්ටමකට අඩු වෙනවා. දැන් මෙයාගේ කටපාලනය කරලා නැහැ නේ මෙයා. ඔව්. ආහාර පාලනය කරලා නැහැ නේ. ඒතර දැන් මම උදරයේ තියෙන මේද සෛල අයින් කරනවා. පියවර ආශ්‍රිතව තියෙන මේද සෛලත් අයින් කරනවා. ඊට පස්සේ මෙයාගේ කටපාලනය කරනද මෙයා දිගටම කාගෙන යනවා. එතකොට මෙයාගේ ආහාර පාලනය නැතිනම් මෙයා දිනපතා ගන්න කැලරි ප්‍රමාණය, කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වෙනසකුත් නැහැ. දැන් එතකොට කාබෝහයිඩ්‍රේට් අපි දන්නවා ඒවා තැන්පත් කරනවා. අපි පාවිච්චි කරන ති කාබෝහයිඩ්‍රේට් තැන්පත් කරනවා. ඔය තැන්පත් කරන දැන් මේද සෛල නැහැනේ බඩේ. ඔව්. බ්‍රෙස්ට් එකෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒක තැන් හොයා ගන්නවා තැන්පත් කරනවා. වෙන ඒතකොට සමහර මූණේ නැත්තම් අතේ නැත්තම් කලවීරද භයානක තත්ත්වය තමයි විසරල් ෆැට් වැඩි වෙන එක. බඩ ඇතුලේ. බඩ ඇතුලේ විසරල් ෆැට් වැඩි වෙන්න පුළුවන්. සමහරට liver එකේ තැන්පත් වෙන්නත් පුළුවන්. ෆැටි liver ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒක හින්දා තමයි අපි ලයිපොසක්ෂන් කරන්න ඉස්සෙල්ලා කෙනෙක්ගේ බර සාමාන්‍යයෙන් ස්ථාවරව තියෙන්න ඕන. බර වැඩි වෙන්න බෑ. සහ එයා මේ ඩයට් කන්ට්‍රෝල් කියන එකට ඇග්‍රි වෙන්න ඕන. අර සමහර කට්ටිය ඉන්නවනේ මේ කොලෙස්ටරෝල් තිබ්බට කමක් නැහැ. මං කොලෙස්ටරෝල් පෙත්ත බීලා කාලා බීලා
ඉන්න ටික හොඳට ඉන්නවා කියලා අර විහිළුවටත් කියන්නේ කාලමරණම් කියලා. ඒ වගේ. එහෙම නිකන් අමුතු දේවල් කරන්න හිතාගෙන ඉන්න අය නේ. තව සමහර අය හිතාගෙන ඉන්නවා දිය වැඩිය වැදුනහම බේත් බිව්වහම හරි මං ආහාර පාලනය කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒ වගේ මිත්‍යාවක් තමයි මේ ලයිපොසක්ෂන් කරලා බර අඩු කරගන්නවා කියන්නේ. නමුත් ලයිපොසක්ෂන් කරලා බර අඩු කරගන්න පුළුවන්. නමුත් ඒක කරන්නේ බර අඩු කරන්න නෙමෙයි. ඒක කරන්නේ බොඩි එකේ ෂේප් එක හදන්න. ඒතකොට ඩයට් කන්ට්‍රෝල් කරලා එක්සර්සයිසස් කරලා කෙනෙක් ශරීරයේ යම් කිසි මට්ටමකට ආවට පස්සේ සමහරවිට BMI එක නෝමල් වෙන්නත් පුළුවන් බර සාමාන්‍යයක් තියෙන්නත් පුළුවන්. ඒත් බොඩි එකේ ෂේප් එක නැහැ. නැත්තම් ඔව්. බඩ චුට්ටක් තියෙනවා. එහෙම නැත්නම් ලව් හැන්ඩල් එක තියෙනවා. එහෙම නැත්නම් ගයිනකොමැස්ටියා තියෙනවා. ඒ කට්ටිය තමයි ලයිපොසක්ෂන් කරන්නේ. එතන කරපුවාම හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. එතකොට බොඩි එකේ ෂේප් එක නැවත එනවා. එයා ආහාර පාලනය කරන හින්දා තවත් බර පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බව වැඩි වෙනවා. ඔව් අනිවාර්යයෙන්. ඒක වියත්තේ එහෙම. ඔව්. වැදගත් කතාවක් ડોක්ටර් කිව්වේ. බර අඩු කරගන්න නම් අනිවාර්යයෙන්ම කටපාලනය කරගන්න ඕනේ. ඒක නිසා මම හිතනවා අද ඔයාලට වැදගත් පණිවිඩයක් අපේ ડોක්ටර් දුන්නා. අපි තවත් දවසකින් මේ වගේ වැදගත් සාකච්ඡාවක් අරගෙන අපි හම්බෙමු.